අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සූදානමින් ඉන්නා බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙලිකෝස් මහතා පවසනවා. මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත් ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවද අලිරේසා ඩෙලිකෝස් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා. ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවයක් නොමැති බවත් ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවද ඉරාන තානාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා. එමෙන්ම පසුගියදා ඇමරිකානු සබ්මැරිනයක් මගින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ යුද නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරානය ඉල්ලීමක් කිරීමට පළමුව බවද අලිරේසා ඩෙලිකෝස් මහතා ශ්‍රී ලංකාව විසින් සිදු කළ එම උපකාරයද මෙහිදී සිහිපත් කර සිටියා. එමෙන්ම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමටද ඉරාන රජය සූදානම් බවද ඉරාන තානාපති අලිරේසා ඩෙලිකෝස් මහතා වැඩිදුරටත් පවසා සිටියා. උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.